ස්වභාවික දෙයක් එහෙම වෙන්න පුළුවන්. කොහොමත් අර දැන් මේ දවස්වල අර සබරගමුව කැම්පස් එකේ කොල්ලෙක් මැරිලා නේද? රැග් වෙනවා කියලා රැග් එකත් එක්ක ඒ කොල්ලා මැරිලා තියදිවි නසාගෙන මැරිලා. මමත් කැම්පස් එකේ රැග් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ හැබැයි පුතේ දැන් එන්ඩ විශ්වවිද්‍යාලවල රැග් කියන එක එනේ අමානුෂීය වෙනවා කියලා මට හිතෙනවා. දැන් අපි යන කාලේ මං යන කාලේ ලොකු අතීතයකුත් නෙවෙයි. හැබැයි ඒවා හරි මානුෂීය රැග්. අපි සමහරලාට ගිහිල්ලා ආසාවෙන් රැග්ුණා. ඒ හෙන ආතල්. හැබැයි එන්ඩ ඒක අර අමානුෂීය වෙන එකේ වෙන පැත්තක් තියෙනක මං වෙනමත් කියන්නම්. ඕගොල්ලෝ කැම්පස් ගියාම හිමත් ෆස්ට් ඉයර් එකේදී ඉන්න වෙනවා ඉතින් අක්කලා අයියලා කියන එක අහගෙන සෙකන්ඩ් ඉයර් එකේදී හිම තව එකෙක්ව රැග් කරන්න එපා. දැන් අපි යන කාලේ රැග් කියලා කියන්නේ දැන් අපේ කැම්පස් එක දැන් මම කැලණිය විශ්වවිද්‍යාලනේ පැටියෝ. එතකොට අපේ කැම්පස් එක තියෙන්නේ නුවර පාර මෙහෙම තියෙනවා නම් නුවර පාරේ ඉඳලා ඔහම කන්ද උඩට වගේ ඇවිදන් යන්න ඕනේ. ඔහම කන්දුරට වගේ ඇවිදන් ගියාම නුවර පාරේ ඉඳලා අපේ කැම්පස් එකේ සයන්ස් ෆැකල්ටි එකට ඔන්න ඔහම යන්න පාරක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා බුදු පිළිමයක්. මේ බුදු පිළිමේ පිටිපස්සට තියෙනවා බැම්මක්. මේ බැම්ම ගාව මෙන්න මෙතන ආර්ට් ෆැකල්ටියට ඔහම යන්න පාරක් තියෙනවා. මෙන්න මේ හරිය තියෙනවා තපොඩි ප්ලැට්ෆෝම් එකක්. පදික වේදිකාවක්. මෙන්න මේ හරිය තමයි ගොඩක් වෙලාවට අපි රැග්ුනේ විශ්වවිද්‍යාල වෙලාවේ. මේ පඩිපෙළ උඩ ඒ කියන්නේ මේ ප්ලැට්ෆෝම් එක උඩ ඉන්නවා සෙකන්ඩ් ඉයර් අක්කලා අයියලා. අපිට ෆස්ට් ඉයර් එකේදී යද්දී අපි අත්කොට ෂර්ට් එකයි කලිසමයි ඇඳලා ඒක බෙල්ට් දාලා සපත්තු දාගෙන යට කරගෙන යන්න ඕනේ. මේ අක්කලා අයියලා ඉතින් මෙතනින් ඉන්නවා අපිව අල්ල ගන්න. එතනින් තමයි අපි ෆස්ට් ඉයර් කියලා අඳුරගන්නේ. කෙල්ලෝ එහෙම චීත්ත ගවුම් ඇඳගෙන කොණ්ඩේ ගොතාගෙන යන්න ඕනේ. එතකොට මේ ඔහොම යද්දි ඉතින් අහනවා අක්කලා කොහොමද විස්තර අහලා අයියලා කොහොමද විස්තර අහලා ඔතනදී අපි ඉස්සෙල්ලාම කාඩ් එකක් දානවා කියලා එකක් කැම්පස් එකේදී කරනවා. ඒ කියන්නේ දැන් අහනවා බොරුවට විස්තර. මල්ලි මෙහෙම හරි මට හම්බුනේ අක්කා කෙනෙක් ලස්සන බලල්ලැස් තිබ්බ අක්කා කෙනෙක්. කොයිද මේ ගම? මම කිව්වා මම කඩවතම තමා. ඉස්කෝලේ ගම්පහ ගියේ. මේ උඹේ යාළුවද? ඔව්. මූ කොහෙද? මෙයාගේ උඹ මොකද මෙයා කියන්නේ උඹට පුළුවන් උත්තර දෙන්න. අක්කේ මම කිරිබත් ගොඩ බං. උඹ බොහොම ළඟපාතනේ. උඹේ කාඩ් එක ළඟපාත. එහෙම කියලා කියනවා. හරි. මගෙන් ඇහුවා උඹට කොක්කක් ඉන්නවද? කොක්කක් කියලා කියන්නේ එෆෑ එකක් තියෙනවද කියලා මං කිව්වා නැහැ අක්කේ. ඒ වෙද්දි මට ඉතින් සම්බන්ධකම් 3-4ක් තිබිලා ඒව නැති වෙලත් ඉවරයි. ඇයි නැත්තේ? අක්කේ මේ මට ගැළපෙන කෙනෙක් හම් වෙනකන් තමයි මම හිටියේ. දැන් මං උත්තර දෙනවා. අක්කා උඩ මම ඔහම යට උඩ බලාගෙන උත්තර දෙනවා. පොඩි ප්ලැට්ෆෝම් එකක් උඩ. ඊට පස්සේ ඇයි උඹට ගැළපෙන කෙනෙක් හම්බුනේ නැත්තේ ඇයි? අක්කේ මගේ හිතේ තියෙන රූපේ මේ හම් වෙනකම් මං හිටියේ. මොකද්ද මේ හිතේ තියෙන රූපේ මොකද්ද? අක්කේ යාගේ කොණ්ඩේ ක්‍රේල් වෙන්න ඕනේ. කොණ්ඩේ ක්‍රේල් මේ මගේ වගේ. ඔව්. තව මොනවද? අක්කේ යාගේ ඇස් බලල්ලැස් නම් හොඳයි. මොකද්ද? බලල්ලැස් නම් හොඳයි. බලල්ලැස් මේ මගේ වගේ. ඔව්. තව එයාගේ මේ කැම්පස් එකේ මක්කා කෙනෙක් නම් හොඳයි. තෝ යකෝ මං ගැන නේද කියන්නේ මෙහෙම මු බාදරට කෝඩුකාරයෙක් නේ උඹේ ළම කෝඩු. ඒ වගේ ලස්සනයි ළමයි. අපිට දාපු කාඩුත් එහෙම දැන් මට දැම්මේ කෝඩු කියලා ළමයි. හරිද? හරකා බල්ලා එහෙම දැම්මේ නෑ. රදටත් අපේ විශ්වවිද්‍යාලයේ හොඳ තැන්වල ඉන්න අය ඉන්නවා. සාම රස්සා නැති අය තියෙනවා. මොනවා වුණත් අපි හම්බුනහම කතා කරන්නේ ඒකේ. ඒවා හරි මානුෂීයයි. ඔය ගහලා බැනලා බිම්ම බලපං ඉඳුල් කාපං කියලා එහෙම රැග් අපේ කාලේ තිබුණේ නැහැ. ඒ කියන්නේ තිබුණාද දන්නේ නැහැ. ඒකට මං ඒකට මැදිහත් වෙලා මට එහෙම අත්දැකීමක් නැහැ. එතකොට ඒ රැක් කරන අයියලා අක්කලා තමයි. ඒක ඇත්තටම නවක වදයක් නෙමෙයි ළමයි. ඒක වදයක් නෙවෙයි. ඒ අපි දෙගොල්ලෝ මුහු වෙන්නේ එතනින්. ඒ රැක් කරන අයියලා අක්කලා එතකොට ඒ කාලෙදී අයියලා නංගිලත් එක්ක යාළු වෙනවා කියලා අපිට උඩ බැජ් එකේ කට්ටිය අපේ බැජ් එකේ කෙල්ලොත් එක්ක යාළු වෙනවා. අපි සම්බන්ධකම් හදා ගන්නවා. ඊගාවට දුර ඉඳලා ආපු කෙල්ලෙක් කිව්වොත් එහෙම කොහෙද එන්නේ? අනේ අක්කේ ඉන්න තැනක් නැහැ. මාමලයා ගෙදර ඉන්නේ ලබන මාසෙ යන්නේ. කොහොම වරෙන් අපේ ගෙදර අපේ බෝඩිමේ නවතිමු. අර එහෙමයි ඒ කාලේ. රැක් අපිට වෙච්ච අත්දැකීම එහෙමයි. ඊට පස්සේ පුතේ දැන් එක්සෑම් මෙහෙමෙද්දී විශ්වවිද්‍යාලයේ දැන් අපි ෆස්ට් ඉයර් එකේ පළවෙනි එක්සෑම් එක ලියද්දී මේ අක්කල ඒතෝ රැග් එහෙම ගොඩක් වෙලාවට ඉවරයි. ඉතින් රැග් සීසන් ඉවරයි. අපි ඔක්කොම යාළු වෙලා ඒගොල්ලෝ අපිට පාටි එකක් දෙනවා සෝෂල් එක කියලා. කියන්නේ අයියලා අක්කලා සල්ලි එකතු කරලා අපේ කැම්පස් එකේ ඉතින් අපිට ලොකු පාටි එකක් දෙනවා. හරිද? බෑන්ඩ් එකක් ගෙනල්ලා ගහලා කණ්ඩ බොණ්ඩ ඔක්කොම දෙනවා ළමයි. පොඩි ස්ටැචු එකකුත් දුන්නා. එතකොට එදා අයියලා අක්කලා ඔක්කොමලා දැන් අපි යනවා හොඳට ඇඳගෙන ටයි එකක් දාගෙන. හරිද? ඒ රැග් සීසන් කාලේ කවුරු හරි යාළු වුණා නම් ඒ කපල් එකම එහෙමයි. පිට කොල්ලෙක් ඉන්නවා නම් එයාට එන්නත් පුළුවන් එදාට. ඒකට ඒ අයියලා අක්කලා බැජ් එකම පොලිමක් හැදිලා අපි හැමෝටම අතට දෙනවා. මල්ලි හිත රිදුනා නම් සමාවෙන්න අපි කරපු දෙයකින් ඕන උදව්වක් තියනවා නම් කියන්න. එතකොට ළමයි මතක් වෙද්දිත් ඒ මතකේ තියෙන්නේ හරිම මානුෂීයයි ඒවා. එතකොට සමහරලාට ඒ වෙද්දි කොල්ලෝ කෙල්ලෝ යාළු වෙලා එහෙම තරහ මරහක් නැහැ. එදාට ළමයි රැග් ඉවරයි. රැග් කියලා මුකුත් නැහැ. ඒගොල්ලෝ අපි යාළුවෝ වගේ. හරි වින්දනීය රැග් තිබ්බ අපේ තිබ්බ මෝහණය රැග් එක කියලා එකක්. මෙහෙම නයා මෝහණය කියලා. ඔහොම අපි තියාගෙන ඉන්න ඕනේ අත. ඊපස්සේ
කවුරු හරි අයියා කෙනෙක් මෝහණය කරනවා. ඒතර අපි උත්තර දෙන්න ඕනේ මෙහෙම. අයියා කියනවා දැන් ඔබ ඉන්නේ විශ්වයෙන් බොහෝම ඈත. ඈත නේද? ඔව්. ඔව් අයියේ. අපි ඉන්නේ විශ්වයෙන් බොහෝම ඈත. අපි යන රොකට්ටුව දිශාවට විශාල උල්කාපාතයක් එනවා දෂ්ට කරන්න. ඔහොම උල්කාපාතයට දෂ්ට කරනවා. ඒවා හරි විනෝදයි ළමයි. කියන්නේ ආසාවෙන් මම නම් ඒවට ගියා ආසාවෙන්. ඊට පස්සේ සෝෂල් එකෙන් පස්සේ ඉතින් ළමයි අපේ විභාගේ ගොඩ දාන්න ෆස්ට් සෙමිස්ටර් එක ෆස්ට් ඉයර් එකේ පළවෙනි විභාගේ ගොඩ දාන්න මේගොල්ලෝ අපිට වඩා මහන්සි වුණා. සෙකන්ඩ් ඉයර්ස්. පාඩම් කරවලා මෙහෙවරින් කියලා සල්ලි නැති උන්ට සල්ලි දීලා අපිට වඩා මහන්සි වුණා. දැන් ඉතාම ඛේදනීය තත්ත්වය තමයි. දැන් ළමයි රැක් කියලා කියන්නේ ඇත්තටම නවක වදයම තමයි. අනිත් එකෙකුට වද දෙන එකම තමයි කරන්නේ. ළමයි ඕගොල්ලෝ විශ්වවිද්‍යාලේ ගියාම ඕගොල්ලෝගේ සීනියර්ස්ලා ඕගොල්ලෝව මානසිකව පෙළෙන දෙයක් කරොත් හරිද? බය වෙන්න එපා. අනිවාර්යෙන් ඒකට කරන්න පුළුවන් උපරිම දේ කරන්න. ඒ කියන්නේ ඇවිල්ලා දන ගහ ගන්න කියනවා නම් ඔහොම හකහක ගාලා hina වෙනවා නම් කට්ටිය ගොඩක දන ගස්සලා ඉඳුල් කණ්ඩ කියනවා නම් වෙන එකෙක් අනපුවා කණ්ඩ කියනවා නම් එහෙම රැක් සමහර විශ්වවිද්‍යාලවල තියෙනවා. ඒ කියන්නේ රවුමක් හැදෙනවා. රවුමක් හැදිලා අපි හිතමුකෝ 20ක් ඉන්නවනම් එකම ටොපිය සූප්පු කර කර සූප්පු කර කර සූප්පු කර කර සූප්පු කර කර ඇවිල්ලා අන්තිම එක සූප්පු කරන්න ඕනේ. ඒවා එන අමානුෂීයයි. එහෙම ඒවා තියෙනවා නම් ප්‍රසිද්ධයෙන් මං ඕවට විරුද්ධයි. හරිද? මට එහෙමව කව්වන්න දෙන්න එපා. එහෙම වුණොත් ඒ වෙලාවේ තකදා යා උඹ ලොකුයිද අරකද මේකද උඹ කොහෙද බානුරාදපුරේ බඩුවද එහෙම කියලා හයි කෙල්ලෝන. හරිද? එහෙම කිව්වොත් කියන්න මම කැමති නැහැ. එහෙම වුණොත් ඔයාලා විශ්වවිද්‍යාලේ ඉන්නවා ළමයි ඩීන් කියලා එක්කෙනෙක්. හරිද? පීඨාධිපතිවරයෙක්. ඒ කෙනෙකුට කම්ප්ලේන් කරන්න. කොහොම හරි අමාරුවෙන් හරි අම්බෙලා උපකුලපතිවරයෙකුට කම්ප්ලේන් කරන්න. ඒ නැත්තම් පොලිසියට හරි කම්ප්ලේන් කරන්න. සමහර දන්නවනේ මේ විශ්වවිද්‍යාල ගුරුවරු සමහර අය සීමිත පිරිසක් හැමෝම නෙමෙයි. මේ අමානුෂීය රැග් වලට එකඟයි. තේරෙනවද? ඒ කියන්නේ ඇයි දන්නවද? දැන් මේ සෙකන්ඩ් ඉයර්ස්ලා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ටික කාලයක් නේ දැන් අවුරුද්දක් විතර ගුරුවරු ඒගොල්ලොත් එක්ක සමීපයි. ඒකට මේගොල්ලොන්ට විරුද්ධව මුකුත් කරන්නේ නැහැ. හැමෝම නෙමෙයි. සුළු දෙනෙක්. අපේ විශ්වවිද්‍යාලන කාලේ අපිට එහෙම කම්ප්ලේන් කරන්නවත් මම කිය අපිට අමානුෂීය දේවල් උන්නේ නැහැ. හැබැයි සමහර විශ්වවිද්‍යාලවල එහෙම ඉන්නවා. ඒක නිසා ඕගොල්ලෝ ඒකට විරුද්ධ වෙන්න ලා. සහ මම හොඳට බලලා තියෙනවා. අමානුෂීය රැග් කරන කට්ටිය දැන් මම උගන්වන්න ගුරුවරයෙක් වෙන්න පටන් ගත්තාම එන්න රැග් අමානුෂීය වෙද්දි හොයලා බැලුවාම ඔය රැග් කරන උන් ඉන්නේ ළමයි තව එකෙක්ව පල්ලෙහාට දාලා ගහලා බැනලා টয়ලට් වල වතුර බොන්න කියලා උන් ඉන්නේ. ඒ කරන උන් ඉස්කෝලේක පන්ති නායකයෙක්වත් වෙච්ච නැති එකේ. සහ මම කියද්දි මේක අවතක්සේරුවෙන් හිතන්න එපා. නුවර ගත්තොත් කින්සුඩ් එකේ කොල්ලෝ, ට්‍රිනිටි එකේ කොල්ලෝ, ධර්මරාජ කොල්ලෝ, හයි ස්කූල් එකේ කෙල්ලෝ, මහමායා කෙල්ලෝ, හරිද? හිල්වුඩ් කෙල්ලෝ. ගාල්ලේ ගත්තොත් ගාල්ල මහින්ද. මම කියන්නේ ප්‍රධාන පාසල් ටිකේ කොළඹ ගත්තොත් ආනන්ද නාලන්ද ඩී.ඒ. සෙන්ට් තෝමස්, සෙන්ට් පීටර්ස්, විශාකා දේවි, ගම්පහ ගත්තොත් රත්නාවලිය, බණ්ඩාරනායකේ. මම කියන්නේ අනිත් අය හොඳ නැහැ කියන එක නෙමෙයි. උන් කවදාවත් තව එකෙකුට රැක් කරනවා අපි දැකලා නැහැ. ඒ කියන්නේ මට අහන්න හම්බෙලත් නැහැ. ඒ ඇයි ළමයි? ගොඩාක් වෙලාවට රැක් කරන්නේ තව එකෙක්ව රැක් කරලා අපහසුතාවයටපත් වෙන්නේ අර ඈත ගම් වලින් ආපු අය. ඒ ඇයි ඒගොල්ලොන් එකපාරට ගෙනල්ලා කොළඹට ඇතෑරියාම උන්ව ළමයි කලින් අවුරුද්දේ උන් මඩවනවනේ. එතකොට උන් ළමයි හිතනවා වීරකම කියන්නේ තව එකෙක්ව මඩවන එක කියලා. මම කියන්නේ ඈත ගම් වලින් ආපුන් හොඳ නෑ කියන එක නෙවෙයි. හැමෝමත් නෙමෙයි. ඒ රැක් කරන උන් දිහා බැලුවාම මේක අපිට පේනවා. ලස්සන කෙල්ලෙක් හම්බුනහම රැක් කරන්නේ ෆස්ට් ඉයර් එකේ කෙල්ල ලස්සනයි නම් ඒකව අපහසුතාවයටපත් කරන්නේ හෙන කළු කැත බතල කළු කත බතල කියද්දි කළු කියද්දි ලස්සන අයත් ඉන්නවා. බතල කියද්දි ලස්සන අයත් ඉන්නවා. මම කියන්නේ විරූපී උන්. කියන්නේ Tamanට නැති දේ තව කෙනෙකුට තියෙන. හොඳ ඉස්කෝලේක කොල්ලෙක් ආවොත් එහෙම ඉංග්‍රීසි කතා කරන කොල්ලෙක් ආවොත් එහෙම ඌව රැක් කරන්නේ පුතේ ABCD වත් සමහරට දන්නේ නැති එක. ඒ ඇයි ඒ Tamanගේ තියෙන නොහැකියාව පෙන්නන එක. තේරුණාද? Tamanගේ තියෙන නොහැකියාව පෙන්නන එක. ඒක නිසා පොඩි ස්ටේටස් තියෙන එකේ කැම්පස් එකකට ගියොත් ඌට ටිකක් ඉන්න අමාරුයි. ඇයි ඌට තියෙන දේ අනිත් උන්ට නැති වුනහම උන් රැක් කරනවා. ඒක විශ්වවිද්‍යාලවල දැන් එන්න දකින්න තියෙනවා. මම කියන්නේ දැන් ලෝකෙ දියුණුයි. විශ්වවිද්‍යාලේ ඕගොල්ලෝ ගියාම පළවෙනිම දේ ඕගොල්ලොන්ට අමානුෂීය දේවල් කවුරු හරි කරනවා නම් ඕගොල්ලෝ ඉතිවිසෝ ගාතාව කිය තෙන්ට යන්න එපා. ඉතිවිසෝ ගාතාව ගිහිල්ලා ගියා කියලා උන්ට ළමයි එහෙම තේරෙන්නේ නැහැ. බයට යන්න එපා. අම්මට කෝල් කරලා කියන්නත් එපා. අනේ අම්මේ මට බයයි මේගොල්ලෝ රැක් කරනවා කියලා. හරිද? අම්මලා සමහරලාට කියනවා අනේ පුතේ ඕක ඉවසන් ඉන්නකො වෙන මොනවා කරන්නද අපි අහිංසක මිනිස්සුනේ. එක්ක ඩීන්ට කම්ප්ලේන් කරන්න. එහෙම නැත්නම් වයිස් චාන්ස් උපකුලපතිට කම්ප්ලේන් කරන්න. එහෙම බැරුවොත් පොලිසියට හරි කම්ප්ලේන් කරන්න. පොලිසියට හරි කම්ප්ලේන් කරන්න. 119 ගහලා හරි කියන්න. ඒ කියන්නේ අපි මොකටද අපේ දෙමව්පියන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන ගිහිල්ලා අපි මහන්සි වෙලා පාඩම් කරලා අපේ ගුරුවරුන්ගෙන් අපි ඉගෙනගෙන ගිහිල්ලා කොහේවත් මේ අතරමඟදී හම්බෙන එකෙක් විශ්වවිද්‍යාලය ඇතුලේ උට දෙකට නැමෙන්නේ ළමයි. පැහැදිලිද? අපි හැම වෙලේම ස්වාධීන වෙන්න ඕනේ. අපි කාටවත් බය නැති වෙන්න ඕනේ. බය නැති වෙනවා කියන්නේ වෙනුන්ට තග දාන්න යනවා නෙවෙයි. හරි. අනික අර කොල්ලා වගේ බෙල්ල වැල දාගන්න එපා. හිතන්නකෝ ඒ කොල්ලා බෙල්ල වැල දාගෙන මැරෙන්න සියදිවි නසා ගන්න අනිත් උන් කොච්චර වදයක් දෙන්න ඇද්ද සමහර වෙලාවට උටයි ළමයි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මූණ දෙන්න බැරි වෙන්න ඇතිනේ. තමන්ගේ එක වෙනම උපසංස්කෘතියන්නේ විශ්වවිද්‍යාලය කියන්නේනේ. ඒ වෙනම ඒ උපසංස්කෘතිය ඇතුලේ හිතන්නකෝ උදාහරණයකට මූව හෙළුවෙන් අනිත් උන් ඉස්සරහ ප්‍රදර්ශනය කරොත් මූටයි කැම්පස් එකට යන්න බෑනේ. කොච්චර තියෙනවද විශ්වවිද්‍යාලය
විශ්වවිද්‍යාලවල එහෙම එක එක ඒවා. ගොඩක් වෙලාවට කැම්පස් වල ඉද්දි මේ රැග් කරන්නෙත් මේ මානසික පීඩාවන් තියන අය තමයි. අර නාට්‍ය කලාව පටන් ගද්දී ග්‍රීක යුගයේ ඊඩිපස් මිදියස් වෙන්න නෙලාගෙන ඒගොල්ලන් ගෙවල් වලට එද්දී කියන්නේ මාස 6ක් විතර ගෙවල් වල පිරිමි ක්‍රිස්තුපුර 6 වෙනි සියවසේ 4 කාලේ ගෙවල් වල පිරිමි පැටියෝ මාස ගාන කැලේ ඉඳලා තමයි මිදි වගා කරේ. මාස 6ක් 7ක් කියලා හිතන්නකෝ. එතකොට ගෑනු මෙහි ගෙවල් වල තනියම කිලෝමීටර් ගාණක් ඈත කැලෑවල පිරිමි මිදි වගා කරනවා ග්‍රීසියේ. එතකොට මිදි අස්වැන්න නෙලාගෙන ඒගොල්ලෝ ඉන්නේ පෙරහැරකින් මාස ගානකට පස්සේ එද්දී ඒගොල්ලෝ පෙරහැරේ ලිංගික අවයව හදලා අපේ සේසත් ගෙනිනවා වගේ සංකේත විදිහට අරන් ආවා ගෑනුන්ගේ පිරිමිගේ ලිංගික අවයව හදලා. ඒ අරන් ආවේ දන්නවද? ඒ කැලේ ඇතුලේ තනියම ඉද්දි හැදෙන පීඩණයට ඒක පිට කරගත්ත විදිහ. පිරිමියගේ ලිංගික අවයවයක් ඔහොම කෝට් එක ගහලා හදලා මැටි වලින් හරි මොනවෙන් හරි ගෑණියගෙදම මේක hina වෙවි තමයි ආවේ. ඒ මානසික පීඩනය සහ ඒ අසහනය පිට වෙච්ච විදිහ. ඒතර ඒ රැක් කරන උන්ට තියෙන වෙන අසහනයක්. හොඳට බලන්නකො ළමයි දැන් ඔය කියනනේ අරයා රැක් කරා මෙයා රැක් කරා කියලා අපි ෆොටෝ එහෙමත් දකින්නවානේ. මං ජීවිතේට මිනිස්සුන්ට අව탁සේරු කරන්නේ නැහැ. හැබැයි උන්ව දැක්කහම පේන්නෙත් නෑ නේද වැදගත් පවුල් වල උන්. එහෙම කියලා පේන්නේ නෑනේ අපි ෆොටෝස් දැක්කහම. ඒක හන්දා මම කියන්නේ ඔයාට ඔයාගේ ජීවිතේ වටිනවා. ඔයාට කවුරු නැතත් ඔයාගේ අම්මා තාත්තට ඔයාගේ ජීවිතේ වටිනවා විශ්වවිද්‍යාලෙ ගියාම. දැන් මේ පාරත් 2024 A level කරපු ළමයි ගොඩාක් විශ්වවිද්‍යාල යන්න ඉන්නවා මේ පන්තියේ. ඔයාලත් යයි 25 අවුරුද්දේ. එහෙම කාටවත් සෙකන්ඩ් වෙන්න එපා. හරිද කවුරු හරි කෙනෙක් වචනයක් කිව්වොත් හරිද ඒකට ඔයාලා එකඟ නැත්තම්. දැන් මෙහෙ වරෙන් මල්ලි කියලා කියද්දී නංගි කියලා කියද්දී ඔයගොල්ලන්ට ඒක එකඟයි නම් අවුලක් නැහැ. මේ ළඟට ඇවිල්ලා කුණුහාරප කියලා අනම්මනම් එහෙම කිව්වොත් එහෙම අපි මොකටද ළමයි මේ කොහෙවත් ජීවිතේට දැකලවත් නැති එකකින් අපිට වඩා අවුරුද්දක් වැඩි මල්ලි එකකින් කුණුහාර පහගන්න. හරිද කන පැලෙන්න දෙන්න බෑනේ ඉතින් කැම්පස් එක ඇතුලේ නිසා. අනිවාර්යෙන්ම අඩුම ගාන 119 ගහලා හරි කියන්න ළමයි. පරාද වෙලා ගෙදර එන්න එපා. තේරුණාද? කොහොමත් නවක වදය කියන එක ඕනේ නෑ. හරි. ඒකනේ වේගෙන් පුද්ගලික විශ්වවිද්‍යාල දියුණු වෙන්නේ. වේගෙන් පුද්ගලික විශ්වවිද්‍යාල දියුණු වෙන්නේ ඒකනේ. ඒ කියන්නේ ළමයි ඇත්තටම අපි පුද්ගලික විශ්වවිද්‍යාලවලට බැන්නට ඒ වගේ ඉන්න උන් ළමයි ගිය දවස් ඉඳලා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා, අලුත් ලෝකෙත් එක්ක ගැටෙනවා. ඉස්සරහට යනවා දවසින් දවස. රජයේ විශ්වවිද්‍යාල ගත්තාම නවක වදයයි අරවයි මේවයි උද්ඝෝෂණයි. තව කෙනෙක්ගෙන් එහෙම හැල්ලුවට ලක් වෙන්න ඕනේ නැහැ. එහෙම ලක් වෙනවා නම් ඔයාලට හම්බෙච්ච මනුස්ස ජීවිතය අපරාධයට බය වෙන්න එපා. ඕන වෙලාවක කම්ප්ලේන්ට් කරන්න පොලිසියට හරි. කැම්පස් එක තුලින් ඒකට විකල්පයක් හම්බ වෙන්නේ නැත්නම් දෙකට නැමි ඉන්න ඕනේ නැහැ කාටවත්.